දවසක් හැමෝටම ඔන්න ඉතින් අද මම සූදානම් වෙන්නේ රයිස් පිලව් එකක් හදන්න. මේ රයිස් පිලව් එක ගැන දන්න අයත් ඇති. හැබැයි මේ වීඩියෝ එක රයිස් පිලව් එකක් හදන එක ගැන නොදන්න අයට. අද මම මේ පිලව් එක හදන්නේ රයිස් කුකර් එකේ. ඉතින් රයිස් කුකර් එකේ හදාගන්න නිසා විනාඩි 15ක් විතර කාලයක් ඇතුළත බොහොම ලේසියෙන් මේ පිලව් එක හදාගන්න පුළුවන්. ඉතින් මේ පිලව් එකේ විශේෂත්වය තමයි ඔයා හිතන්න ඔයාට හැමදාම එකම විදිහට බත් වෑංජන කාලා ඇති වෙලා ඉන්නව කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ගෙදරට අමුත් එක්කෙන නිසා හදිසියෙම උයා ගන්න අවශ්‍යතාවයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ වෙලාවක ඔයාට බොහොම ලේසියෙන් හදාගන්න පුළුවන් බත් වර්ගයක් තමයි මේ පිලව් එක කියන්නේ. ඉතින් අපි බොහොමයක් වෙලාවට හදාගන්න රයිස් වර්ග තියෙනවානේ. සාමාන්‍ය රයිස්, එළවලු බත්, ෆ්‍රයිඩ් රයිස්, බුරියානි වගේ දේවල් වගේම තවත් එක බත් වර්ගයක් තමයි මේ පිලව් එක කියන්නේ. ඉතින් මේ පිලව් එක හදන්න ඔයාලට මාගරින් හරි පොල් තෙල් හරි එළවලු තෙල් හරි භාවිතා කරන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් තෙල් සල්පයක් රයිස් කුකර් එකට දාලා ඒක රත් වෙන්න තියාගන්න. ඒකට සීන්ව කපාගත්ත සුදු ලුණු ටිකක් ඒ ටිකකට පස්සේ ලොකු ලුණු ටිකකුත් මේ විදිහට එකතු කරලා සාමාන්‍ය ගානට ටෙම්පරාදු වීගෙන එනකොට ඒකට කරපිංච ටිකකුත් එකතු කරගන්න. ඒත් එක්කම අපිට ස්ටානිස් මලක්, කුණුදු පුතු කැබලි දෙක තුනක්, රම්පි කැබලි දෙක තුනක්, ඒත් එක්කම එනසාල් කරාඹු නැටි දෙක තුනක් වගේ එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ හැමදේම එකතු කරලා හොඳට ටෙම්පරාදු කරගන්න ඕනේ. අපි මේ බත් එක හදනකොට අපිට භාවිතා කරන්න පුළුවන් බාස්මති හාල්. එහෙමත් නැත්නම් කීරි සම්බා වගේ දෙයක් භාවිතා කරන්නත් පුළුවන්. ඉතින් නාඩු එකකින් උනත් ඔයාට හදාගන්න පුළුවන්. ඒ හින්දා ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයා කැමති හාල් වර්ගයක් භාවිතා කරන්න. ඉතින් ඒත් එක්කම ඔයාට භාවිතා කරන්න පුළුවන් බේ ලියව්ස් කීපයකුත් මේ සඳහා. ඉතින් මේ විදිහට හැමදේම එකතු කරලා ටෙම්පරාදු කරන කලින් ඔයා ගන්න හාල් එක හොඳට සෝදලා දිය බේරෙන්න තියාගන්න. ඉතින් හොඳට සෝදලා දිය බේරෙන්න තියාගත්ත හාල් එක තමයි අපි මේ ටෙම්පරාදුවට හොඳට මිශ්‍ර කරන්නේ. ඔයා ගන්නේ බාස්මති හාල් නම් බාස්මති හාල් එක පැය භාගයක් වගේ වතුරේ සාමාන්‍ය ඇල් වතුරේ පෙඟෙන්න තියලා තමයි වතුර පෙරලා ගන්න ඕනේ. ඉතින් මේ විදිහට රයිස් කුකර් එකේ රත් කරන්න අපිට සාමාන්‍යයෙන් ලිපේ තාච්චියේ රත් කරනවට වඩා යම්කිසි වෙලාවක් ගත වෙනවා, ටිකක් වැඩි වෙලාවක්. හැබැයි බත් එක ඉක්මනින්ම උයා ගන්න පුළුවන්. ඉතින් අපිට මේ විදිහට රයිස් පිලව් එක හදාගන්නකොට මේකට මස් වර්ගයක් වුණත් එකතු කරගන්න පුළුවන්. කුකුල් මස් හරි එළු මස්, හරක් මස් වගේ දේවල් එකතු කරගන්න පුළුවන්. ඉතින් ඒක ඔයාගේ කැමැත්ත මත ඔයාට වෙනස් කරගන්න පුළුවන්. හැබැයි අද මම කියලා දෙන්නේ ප්ලේන් පිලව් එකක්. ඒ කියන්නේ කිසිම මස් මාළු කිසිම දෙයක් දාන්න නැතුව හදන පිලව් එකක්. ඉතින් මස් වර්ග දාලා කොහොමද හදන්නේ කියලාත් මම වෙනම වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙන්නම්. දිගටම රැඳිලා ඉන්න channel එකත් එක්ක channel එක subscribe කරලා. ඉතින් මේ විදිහට හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ අපි මේ හාල් ටික මේ ටෙම්පරාදුවකට එකතු කරගන්න ඕනේ. ඔයාලට අවශ්‍ය නම් කහ ටිකක් එකතු කරගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් අවශ්‍ය ප්‍රමාණයට ලුණු විතරක් එකතු කරලා මේ මිශ්‍රණය හොඳට මිශ්‍ර කරගන්න. මේකට හාල් එකතු කරනකොට මේ විදිහට රත් වෙවි තියෙනකොටම හාල් ටික එකතු කරලා විනාඩි 3ක් විතර වගේ කාලයක් හොඳට ටෙම්පරාදු කරගන්න ඕනේ මේ හාල් ටිකත් මේ ටෙම්පරාදුවේ. යන්නේ අඩිය අල්ලන්නේ නැති ගානට එනකන් හොඳට මිශ්‍ර කරමින් ටෙම්පරාදු කරගන්න තමයි අවශ්‍ය වෙන්නේ. අපි ලිප ඕෆ් කරලා දැන් අපි ලිපේ හදනවා නම් ලිප ඕෆ් කරන්නේ නැහැ. ඒ වගේම රයිස් කුකර් එකේ හදනකොටත් රයිස් කුකර් එක ඕෆ් කරගන්නේ නැතුව රත් වෙවි තියෙන අතරතුරේදීම තමයි මේ හාල් ටික එකතු කරලා හොඳින් ටෙම්පරාදු කරගන්නේ. මේ විදිහට හාල් ටික හොඳින් ටෙම්පරාදු කරගත්තට පස්සේ අපිට දාන්න වෙන වතුර ප්‍රමාණය ටිකක් අඩු වෙනවා වගේම මේක හොඳ සුවඳක් එක්කම තමයි මේ හාල් ටික ඉදෙන්නේ. ඉතින් හොඳ සුවඳක් හොඳ රසක් වැඩිපුර ලබා ගන්න පුළුවන් අපිට මේ විදිහට හොඳට හාල් ටික ටෙම්පරාදු කරලා ගත්තාම. ඉතින් මේ විදිහට හාල් ටික විනාඩි 2ක් 3ක් වගේ ප්‍රමාණයක් හොඳින් ටෙම්පරාදු කරගත්තට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරගන්න. සාමාන්‍යයෙන් අපි බත් එකක් උයන තරමටම වතුර එකතු කරගන්න ඊට වඩා කෝප්ප භාගයක් විතර වගේ අඩු කරලා එකතු කරගන්න. මොකද ටෙම්පරාදු කරලා තියෙන නිසා වතුර උරා ගැනීම අඩුයි. ඉතින්
අඩි අල්ලන්න දෙන්න එපා මේකේ. මේ විදිහට මිශ්‍ර කරනකොට ඊට පස්සේ විනාඩි 10ක් වගේ අපි ෆන්ක්ෂන් එකේ දාලා තිබ්බහම මේ බත් එක ඉක්මනින්ම ඉදෙනවා. ඉදලා ඕෆ් වෙනවා හොඳ සුවඳකුත් එක්ක. ඉතින් ඒ වෙලාවට ඔයාට පුළුවන් මේ බත් එකේ කැට ටික කඩලා බත් එක ආපහු වතාවක් වහලා තියාගන්න. වහලා තියලා ඔයාලට කෑමට ගන්න අවශ්‍ය වෙලාවට මේ බත් එක ගන්න පුළුවන්. ඉතින් ඔයාලට අවශ්‍ය නම් මේකට මුද්දරප්පලන් ටිකක්, ග්‍රීන් පීස් ටිකක්, බැදගත්තු ලූණු, කරපිංච වගේ දෙයකින් මේ බත් එක ලස්සන කරගන්න, සරසගන්න, රස වැඩි කරගන්න පුළුවන්. මේ බත් එකට චිකන් කරි එකක් වගේ අපි සාමාන්‍යයෙන් කහ බතට හදනවා වගේ කරි එකක් ඕනෙම දෙයක් ගැලපෙනවා. ඉතින් ඔයත් හදලා බලන්න මේ විදිහේ රස පිලව් එකක්. මේ වගේ බත් වර්ග කීපයක්ම හදන හැටි මම මීට කලින් වීඩියෝස් කරලා තිනවා. ඒ වගේම ඉදිරියටත් වීඩියෝස් කරනවා. ඉතින් ඔයා කැමති නම් එක එක විදිහේ බත් වර්ග හදන හැටි ඉගෙන ගන්න channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න channel එක subscribe කරලා. ඒ වගේම මේ වීඩියෝ එකටත් කැමති නම් like කරන්න අමතක කරන්න එපා. තවත් අලුත් රසවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ගිහින් එන්නම් සුබ දවසක්.